අහගන්න මේක හරි ලස්සන කතාවක්. ඔබට ජීවිතේ ගොඩක් වැදගත් වෙයි. දවසක් ග්‍රවුන්ඩ් එකක ක්‍රීඩකයෙක් මැරතන් එකක් දුවනවා. ඒ මැරතන් එක දුවන ක්‍රීඩකයා ග්‍රවුන්ඩ් එකේ දුවගෙන යද්දී දුවන්නේ පළවෙනි ස්ථානෙට. පුදුම වේගකින් මෙයා දුවනවා. දෙවනියා තුන්වෙනියා පහු කරන් ලොකු දුරක් දුවනවා. එහෙම දිව්වගෙන් පස්සේ ප්‍රේක්ෂකාගාරේ හිටපු තරහකාරක මිනිස්සෙක් එක ප්‍රේක්ෂකෙක් බෝතල් කට්ටක් විසි කරනවා ග්‍රවුන්ඩ් එකට. ඒ බෝතල් කට්ට වැදිලා අර ක්‍රීඩකගේ කකුල කැපෙනවා. මෙයා තුවාල වෙනවා වැටෙනවා. මෙයා ක්‍රීඩාගාරයට අරගෙන යනවා. දෙවනියට ආපු කෙනා වේගෙන් දුවනවා. තුන්වෙනියා තවත් වේගෙන් දුවනවා. මෙයා ක්‍රීඩාගාරයේ බෙහෙත් දානවා. කකුලට බෙහෙත් දාපු ක්‍රීඩකයා නතර වුණාද? නැහැ. එයා ආපහු ග්‍රවුන්ඩ් එකට එනවා. එයා ආපහු ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා එයා ආපහු තනියම දුවන්න පටන් ගන්නවා. මිනිස්සු හැමෝම එයාට හූ කියනවා. කකුල බැඳගෙන අමාරුවෙන් අන්තිමට දුවන කෙනා. එයාට රවුන්ඩ් දෙකක් විතර පළවෙනියා ලීඩ් කරනවා. රවුමක් විතර දෙවනියා ලීඩ් කරනවා. ඒත් මෙයා දුවන එක නතර කරන්නේ නැහැ. අපහසුයෙන් අමාරුවෙන් කකුල තුවාල කරගෙන දුවද්දී මගදී බැන්ඩේජ් එක ලිහිලා බැන්ඩේජ් එක ගැලවිලා එයා ආපහු දුවන්න පටන් ගන්නවා. ලේ වැටෙනවා. කොළපාට තනකොළවල තැන් වල රතු පාට ලේ වැටෙන්න පටන් ගන්නවා. මිනිස්සු හූ කියනවා. පළවෙනියා තරඟයේ දිනනවා. දෙවනියා තරඟයේ දිනනවා. තුන්වෙනියා තරඟයේ දිනනවා. තරඟයේ ටික ටික නිමා වෙන්න යද්දී මේ ක්‍රීඩකයා තනියම තව වට දෙකක් ග්‍රවුන්ඩ් එකේ දුවන්න තියෙනවා. මෙයා නතර වෙයිද? නෑ. මෙයා ආපහු අමාරුවෙන් දුවන්න හදනවා. හූ කියපු කෑ ගහපු මිනිස්සු එක එකනා ටික ටික තමන්ගේ සද්ද නතර කරගන්නවා. කෑ ගහන එක අඩු කරගන්නවා. අමාරුවෙන් වැටිලා නැගිටලා අපහසුයෙන් අමාරුවෙන් මෙයා ටික දුවනවා. දුවල ඉවර වෙලා තරඟේ නිමා කරන්න මීටර 50ක් විතර තියෙද්දි මුළු ග්‍රවුන්ඩ් එකේ ලක්ෂ ගාණක් සෙනග කෑ ගහපු හූ කියපු හැමෝම ටික තමන්ගේ කෑ ගහන හූ කියන සද්ද නතර කරනවා. ටික වෙලාවකින් මේ ක්‍රීඩකයා වැටි අමාරුවෙන් තරඟේ ජයග්‍රාහී සීමාව පසු කරනවා. මොකද වෙන්නේ? මාධ්‍යවේදියෙක් ළඟට ඇවිල්ලා අහනවා. මේ තරඟේ ඉවර වෙලා ගොඩක් වෙලා ඔබ තරඟේ නතර කරේ නැහැ. ඇයි ඔබ මෙහෙම තරඟේ අවසාන මොහොත දක්වා තුවාල වැටලා දිව්වේ කියලා. ඒ වෙලාවේ මේ ක්‍රීඩකයා සතුටින් ලස්සන උත්තරයක් දෙනවා. මොකද්ද දෙන උත්තරේ? එයා කියනවා make your breaking point, it is your turning point. නොවැටි සිටීම නෙමේ ජයග්‍රහණය, වැටි නැගිටමින් අවසානයේ දක්වා යාමයි කියලා. ඒ වෙලාවේ ප්‍රේක්ෂකාගාරයෙන් ආපු මහා අත්පොළසන් නාදය පළවෙනියට වැඩි ජයග්‍රහණයක් ගත්ත විදියට මහා සාක්ෂියක් විදියට මුළු ප්‍රේක්ෂකාගාරයම සතුටේ පිරෙන්න පටන් ගත්තා. අමතක කරන්න එපා. නොවැටි සිටීම නෙමේ ජයග්‍රහණය, වැටි නැගිටමින් අවසාන මොහොත දක්වා යාමයි. අතහරින්න මෙපා. පටන් ගත්ත වැඩේ අතහරින්න එපා. අරමුණ අතහරින්න එපා. උත්සාහය අතහරින්න එපා. ඔබ මේක කළ යුතුමයි. ඔබ වෙනුවෙන් දරුවෙක් බලන් ඉන්නවා. නෝන කෙනෙක් බලන් ඉන්නවා. අම්මා තාත්තෙක් බලන් ඉන්නවා. මේ හැම කෙනෙක්ම වෙනුවෙන් ඔබ මේක ජයග්‍රහණය කළ යුතුමයි. ඒ නිසා ගමන යන්න, වාහනේ ගමන යද්දි මැගින් පැච් එකක් යන්න පුළුවන්. ඒ පැච් එක යද්දි රෝදේ මාරු කරගන්න. පැච් එක දාගන්න. හෙඩ්ලයිට් එක පිච්චෙන්න පුළුවන්. ඒක අලුත් කරගන්න. වාහනේ යද්දි කන්දක් පල්ලමක් අහුවෙන්න පුළුවන්. හැම බාධකයක්ම බිඳගෙන ඔබේ ගමන යන්න බාධක තමයි ඔබේ මාර්ගය. ඒ බාධක හම්බුන් නැත්නම් ඔබට නියම මාර්ගය උදා වෙන්නේ නැහැ. විශ්වාසයෙන් සතුටින් මට පුළුවන්, මම කරනවා, මම දිනනවා, මට සහතිකයි. ඔබව විශ්වාස කරගෙන ලෝකයට විශ්වාසයක් තියමින් ඔබේ ගමන යන්න. ඔබ දිනනවා, සත්තයි, සහතිකයි. ඔබට සුබ දවසක්. ජය වේවා. මම සජිත් වනිනායක. එකතු වෙන්න අපේ YouTube channel එකත් එක්ක ලස්සන ගමනක් ජීවිතේ යන්න, සාර්ථකව හෙට දිනන්න අපි ඔබට දවසින් දවස අලුත් දේවල් කියලා දෙනවා. සුබ දවසක් ඔබට.